හැමෝටම පළවෙනි වාරෙම්ම දැන් දැඩි බලාපොරොත්තුවක් ඇති කරගෙන එන්න ඇත්තේනේ. පළවෙනි වාරෙම්ම සුවපත් වේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කකුල මොකද? නැහිලා අප්‍රේල් මාස මුල වගේ හැදුනේ. එතනින් පස්සේ ටික ටික තිබ්බා කකුල අමාරු ගණන් ගත්තේ නැතුව හිටියා. ඔව් කුල්ලට ඉඳන් ඇඟිල්ලට යනකම්. දැන් ඉන්නෙන්ද වැඩි ඇවිද ගන්න බැරි සයිස් එකකට ආවා. දැන් ඇවිදින්න අමාරුද? කොර ගැහෙනවා ඇවිදින්න අමාරුයි. හරි. එන්න කොහාට? කකුල කොර ගැහෙනවා ඇවිදින්න බෑ චිකන් ගුන්නියා තුන් පාරක් විතර හැදුනා. ඊට පස්සේ තමයි මේරණ මත්තු. දැන් පොඩ්ඩක් නිකන් ඇවිදලා පෙන්නන්න මම ආශිර්වාද කරන්න කලින්. කියන්නේ කොර ගැහෙනවා ඇවිදින්න බෑ. හරි. S2 පියාගෙන වැඳ ගන්න. හරි. අන්න අපේ හාමුදුරුවනේ ඇවිද ගන්නට බෑ හරි අපහසුයි. කොර ගැහෙනවා බොහොම අමාරුවෙන් ඉන්න රෝගියෙක් නෙමෙයි. හරි. ඔන්න මම මේ රෝගියාට සුවය ලබා දෙනවා. අඩු. දැන් කොර නැහැ. කොර නැහැ. නේ. බලන්න. දුවගෙන ගිහින් මදි. යාන්තම් ඇවිද ගන්න බැරි රෝගියා තමයි දුවගෙන යන්නේ. හරි? තෙරුවන් සරණයි. මම තූරපළ ප්‍රදේශයේ ඉඳන් තමයි මේ වෙදමැදුරට ආවේ. මම ආවේ මට අංශභාගයේ රෝගය වැළඳෙන බව මේ වෛද්‍ය වාර්තා වලින් වෛද්‍යතුමන්ලා කියපුවට පස්සේ බෙහෙත් ගත්තා. ඒ මොහොතට විතරක් සුව වෙනවා. මං ඊට පස්සේ මෙතන සමන්ත වෙද මහතාගේ වෙදමැදුරට නාරම්මලටත් ගිහින් පුරුදු නිසා මම මෙතනට ආවහම මගේ තියෙන සියලුම රෝගාබාධ සුවපත් වුණා. ඒ වගේම මගේ gedara දෝෂද මට තිබුණු යම් කිසි දෝෂද මගේ දරුවන් දෙදෙනාගේ අකීකරුකන්ද සියලුම දේවල් මට මෙතනින් සුවපත් කරලා දුන්නා. සමන්ත වෙද මහතා කියන්නේ ලෙඩ රෝග වගේම මිනිසුන්ගේ කායික මානසික සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. බයිසිකලේ යනකොට ඇක්සිඩන්ට් වුණා. කකුල මෙතනින් දනිස් පොල් කට්ට කුඩු වුණා කියලා කම්බි වලින් බැඳලා තියෙනවා ඔපරේෂන් කරලා. මෙතනත් කැඩිලා මෙතනත් කැඩලා කියලා කම්බියක් දාලා තියෙනවා අස්තිය මැද්දෙන්ම කරලා. ඒ දෙක නම් ඔපරේෂන් එක සාර්ථකයි කියලා කිව්වා. මේ දනිස් පොල් කට්ට හින්දා නමන්න බෑ දනිස්ස නමන්න බෑ කියලා බෑ දැන් තව ඔපරේෂන් එකක් කරන්න ඕනි කියලා කියනවා. බරදි ඇවිදින්නයි දනිස්ස නමන්නයි බැරි එක තමයි තියෙන්නේ මම. ඇවිදින්න බෑ කිහිරි කරු දෙක නැතුව තනියම ඇවිදින්න බෑ. කියන්නේ කොච්චර කාලෙකින් ඇවිද්දේ නැද්ද? දැන් ඒ ඔපරේෂන් එක මාස 2යි දවස් හරියටම 20යි. 20යි. හරි. අපි බලමු. මම ආශිර්වාද කරනවා. හොඳේ. මල්ලිට තනියම නැගිටින්නත් අමාරුද? නැගිටලා හිටගෙන ඉන්නත් බැයිද? එහෙම පුළුවන්. ඇවිදින්න අඩියක්වත් තියන්න බෑ. දනිස මේ ගානටදී නවන්නත් බෑ. දනිස නැමෙන්නෙත් නෑ ඇවිදින්නත් අමාරුයි නේ. හරි. S2 පියාගෙන වැඳ ගන්න. මේ S2 පියාගෙන වැඳ ගන්න කියපුවහම මිනිස්සු අර කියන මාට කරන එකක් තියෙනවා. එහෙම බෑ. S2 පියාගෙන වැඳ ගන්න කියපුවාම S2 පියාගෙන වැඳගෙන ඔබට ඔබව දකින්න පුළුවන් නේ. මේක සිතුවිලිත් එක්ක මේ ගන්දිනු වෙන වෙලාවල් තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. හරි. දැන් ඔයාලා හිතන්න ඕනේ. ප්‍රශ්න සියල්ලම අමතක කරලා තව සුළු මොහොතකින් මට සුවපත් භාවය ලැබෙනවා කියන විශ්වාසය ඇති කරගෙන ඔන්න වේද මහත්තයා මට ආශිර්වාද කරනවා. මේ ආශිර්වාද කරපු මොහොතේ පටන් මට ඇවිද ගන්න පුළුවන්. මගේ කකුල සුව වෙනවා කියන සිතුවිල්ල තියෙන්න ඕනේ. නැත්තම් නිකන් මොහේ පඹේක් වාගේ S2 පියාගෙන හිටියොත් බෑ. කවමදාක්වත් සුවයක් ලැබෙන්නේ නැහැ. හරි. අපි බලමු. සුවපත් වේවා.
බැරුවා බර දෙන්න බැරුව හිටියේ මෙතන රිදෙනවා හොඳටම දැන් රිදෙන්නේ නැහැ. ඇවිදින්න බැරි මට ඇවිදින්න පුළුවන් වුණානේ. දැන් ගොඩක් දුර ඇවිද්දානේ. කොහොම ඇවිදින්න පුළුවන්කමක් තිබුණාද කලින්? අනේ බැරුව හිටියේ වේද මහත්තයා ගොඩාක් පිං ඔබතුමාට. මම ආවේ හංවැල්ල ඉඳලා මගේ යාළුවෙක්ගේ තිවංක කියලා මල්ලි කෙනෙක්ගෙන් තමයි මේක වෙද මහත්තයා ගැන දැනගත්තේ. මාව ඇක්සිඩන්ට් එකක් වුණා දැන් මාස 2යි දවස් 20ක් වෙනවා. ඇක්සිඩන්ට් එකක් කළා කකුල සම්පූර්ණයෙන් දනිස්සෙන් උඩ ටික කැඩුනා ස්ථාන දෙකකින්. ඊට පස්සේ එතනට කම්බියක් දාලා තියන්නේ දනිස් පොල් කට්ට කුඩු වෙලා තියෙනවා. ඒකත් කම්බි වලින් බැඳලා තියෙන්නේ. මට ඇවිද ගන්නම් බැරුව හිටියේ. අනේ මේ අද ආපු පළවෙනි දවසේම විද මහත්තයාගේ ආශිර්වාදයෙන් හින්දා මං ඉස්සෙල්ලාම ඇවිදිනවා. මට දැන් හොඳට ඇවිදින්න පුළුවන්. සාමාන්‍ය හොඳ තත්ත්වයක් තියෙනවා. ගොඩාක් පිං විද මහත්තයාට මාව මේ තත්ත්වෙන් සුව කරලා දුන්නට. මෙතනට එන අයට පොඩ්ඩක් දැනුම් දෙන්න ඕනේ. එහා පැත්තේ මම හරි ආසයි මල් වවන්න. හරි එහා පැත්තේ මල් පාත්‍ය තියෙනවා තාප්පයින දිගම වටේටම මම තවන් දාලා තියෙන්නේ දාස්පතියක්. මොකද මට උවමනාවක් තියෙනවා මේ රුවන්වැලි සෑයට ජයශ්‍රී මහ බෝධියට යද්දි මේ මල් 1000ක් ගෙදරින් කඩාගෙන යන්න. ඒක නිසා ඒවා පොඩි කරන්න එපා. හරි? කාරුණික ඉල්ලීමක්. වැසිකිලි පිරිසිදුව තියාගන්න ඕනේ. දැන් ඔයාලා යනවනේ විදින් විදි. හරි? මොකද හාමුදුරුවන් වහන්සේලා වැඩ හිඳිනවනේ. හරි? සාමාන්‍ය වැසිකිලියක් තියෙනවා ඒක පාවිච්චි කරන්න උත්සාහවන්ත වෙන්න අර කොමඩ් එකක් තියෙනවා එහා පැත්තේ වැසිකිලිය පුළුවන් තරම් හාමුදුරන් වහන්සේලාට ඉඩ අරින්න. හරි බැරිම කෙනෙක් ගියාට කමක් නැහැ. එතකොට මෙතන ක්‍රමවේදයක් තියෙනවා ෆෝන් ඕෆ් කරගන්න ඕනේ. කිසිම කෙනෙකුගේ ෆෝන් එකක් රින්ස් යන්න බෑ. ගියොත් නම් මට කේන්ති යනවා. ආශිර්වාද පූජාව අතරතුරේ ෆෝන් එකක් රින්ස් ගියොත් නම් ඉවරයි. හරි? ප්‍රශ්නයක් නේ ඒක. ඒක මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි? ඒක නිසා ෆෝන් ඕෆ් කරගන්න. ඔව් කිසිම දෙයක් රෙකෝඩ් කරන්න උත්සාහවන්ත වෙන්න එපා. හරි? රෙකෝඩ් කරන්න හොරෙන් වීඩියෝ කරන්න උත්සාහ කරන්න එපා. මොකද මෙතන ක්‍රමවේදයක් තියෙනවනේ. හරි? ඒක නිසා ඔන්න කලින් දැනුම් දුන්නා ඔයාලට සූදානම් වෙන්න.